හදවත කොයිතරම් රිදුම් දුන්නත් නැවත නැවත කියන්නේ අතීතයේ මතකයන් එක්කම ජීවත් වෙන්න කියලා. ඔව්, ඒ අතීතයේ මතකයන් හරි සුන්දරයි. ඒ මතකයන් වල ජීවත් වෙනකොට දැනෙන්නෙම ඇත්තටම මම ජීවත් වෙනවා කියලා. ඔයාගේ අත අල්ලගෙන හැමදාම ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරපු මේ හිත කොහොමද අමතක කරලා ඔයා තනියම යන්නේ? දුර ඈත රටකට මටත් නොකියම ඔයා යන්න ගිහිල්ලා කොතනද හැංගුවේ රහස? ඇයි එම් කරේ කියලා මම තාමත් හොයනවා. ජීවිතේ හරියට එකම තැනක නතර වෙන්නේ නැහැ. ගලාගෙන යන ගංගාවක් වගේ ඔය හැපි ඉදිරියට යනවා. ඒත් එක අරමුණක් තියෙනවා මේ ගලන ගංගාවට. ඒ තමයි නතර වෙන්න ඕනේ මා මුහුදේ කියලා. එහු අරමුණක් ඇතිවයි මම ජීවිතේ වලට ලං වුණේ. ඒත් මට දැන් තේරෙනවා ජීවිතේ හරි අහම්බෙන් හම්බුන ඔයාව අමතක කරන්න කාලය ඇවිල්ලා කියලා. ඒත් කොහොමද ඒක කරන්න කියන එක තමයි මට තියෙන එකම ප්‍රශ්නේ. ආදරය කියලා කියන්නේම අහිමි වීමක්. ඒත් ආදරය කියලා කියන්නේ තවත් විටක හිමිවීමක්. ඒ කොහොම වුණත් ආදරය තුළ හිමිවීම අහිමිවීම තුළ දරා ගැනීම තරම් ශක්තිමත් දෙයක් තවත් ඉතුරු වෙලා නැහැ. ඉතින් ආදරයෙන් පරාද වෙච්ච ආදරේ වේදනාව හදවතින්ම මට දැනෙනකොට මම ඔයාට යන්න දෙන්නම්. බොහෝ දුරක ඉඳලා හරි එකම එක දවසක් ඔයා මට කියනවා නම් මාව මේ විදියට තනි කරලා යන්න හම්බ වෙච්ච එක කොයි වගේ සිතුවමක්ද ඔයාගේ හිතේ ඇඳුනේ කියලා ඒ දවස වෙනකම් මම බලන් ඉන්නවා. ආදරේ තාමත් ඔයාට මං හරිම ආදරේ. ඉතින් Heart FM YouTube නාලිකාවෙන් අද ඔබට අරන් ආවේ ජීවිතේ ආදරය කරන මිනිස්සු අත්හැරීම් තුළ නතර වෙනවා. ඉතින් ජීවිතේ කවමදාකවත් අත්හැරීම තුළ ජීවිතේ හුස්ම පුද නතර කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ජීවත් වෙන්න ඔබට අවශ්‍ය කරන වටපිටාව මානසික නිදහස ඔබ විසින් සකස් කරගත යුතුයි. අපි අපිට කියන්න උත්සාහ කරන්නේ ආදරය තුළ ආදරය විඳින්න. ඒ ආදරය විඳින්න අපොහොසත් වන කෙනෙක් ඉන්නවා නම්, ඒ ආදරය අත්හැරලා යන කෙනෙක් ඉන්නවා නම් අත්හැරලා යන්න දෙන්න. හරිම ආදරෙන් අපි ඔබට කියන්නේ කොච්චර සුලිසුලන් ආවත් කොච්චර කුණාටු ආවත් මේ පොළොව තුල දරාගෙන ඉන්න මිනිස්සු බොහොම මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ දරාගත්තු මිනිස්සු යම් කිසි දවසක මේ ජීවිතේ දිනනවා. තනිකමට හුරු වෙච්ච මිනිස්සු කවදාවත් ජීවිතේ අතහරින්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපි හරි ආදරෙන් ඉල්ලන්නේ ඔබත් ආදරයෙන් පරාද වෙච්ච කෙනෙක් නම්, ඔබ ආදරෙන් අත්හැරලා ගියපු කෙනෙක් නම් ඔබවත් අතහරින්න එපා. ජීවිතේ අල්ලගෙන ඉන්න. ඔයාට තවත් ලස්සන අනාගතයක් උරුම වෙයි. ඒ වෙනකන් ඔයා ගෙවන හැම මොහොතකම ඒ අතීතයේ සිතුවම් වලට සමුදෙන්න, අලුතෙන් කතාවක් ලියන්න උත්සාහ කරන්න. ඉතින් අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් ආදරෙන් ඉල්ලනවා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, තව කෙනෙකුට බලන්න අපිව ෂෙයා කරන්න කියලා.